ඔබ මාර පෝස්ට් නේද මන් දාන්නේ මේ බලහන්කෝ බම් මේ ඔබ මේ දාන හැලි බම් මේ මාර දැනුමක් බම් ඔබට තියෙන්නේ. ඔබ බලනව නේද ඒවා? ඔබ මාර දැනුමක් තමයි මචං මිනිස්සුන්ට බෙදා දෙන්නේ නේද මේ බලහන්කෝ මේ. ඕම සමුද්‍ර සංධිය කියන්නේ A4 4ක් විතර හැලලක් දාලා තියෙනවා. දැනුම මචං හොයාගෙන යන්න ඕන. නාසයකින් මං අර පුතුවිය ෆොටෝ එක දාලා විනාඩි 10ක් යන කලින් ඔබ මේ දාලා දිනුනේ. ෆොටෝ දෙකේ වෙනස කියන්න පුළුවන්ද කියලා. හු මචං ඔබ යාළුවෙක් ඉන්නේ මාර වටිනවා. බලපන්. මම දැන් පෝස්ට් එකක් දාලා FB එකේ. දැන් බලපන්. අම්මඩ. හෝම සමුද්‍ර සංධිය දේශීය අලගොවියාට බලපාන හැටි. මෙච්චර ඉක්මනට කොහොමද මම මේක ටයිප් කරේ? මේ දැන් ටයිප් කරේ. ඔව් මචං. ඔබ කොහෙන්ද මම මේ දැනුම හොයාගන්න මට හිතා ගන්න බෑ මචං. ඔබ කොමර්ස් නේ එල්ලවලට කරේ. ඒලෙල් වලට මොනවද කරා කියන එක අදාළ නැහැ. දැනුම අපි හොයාගෙන යන්න ඕන. මට ටික මම නිකන් මෝඩෙක් කියලා හිතන බම්බත් එක්ක ඉන්නකොට උඹට මාර දැනුමක් තියෙන. ෂු. මං හිතන් හිටියේ නෑ උඹ මෙච්චර මොලකාරී. බලපන් පෝස්ට් එකක් දාලා ඇති මොලේ ගැන. යාළුවෝ සහ මොලකාරයෝ. මෙච්චර ඉක්මනට ටයිප් කරාද මේක දිග මේ? A4 5ක් විතර මේ කොහොමද මම ටයිප් කරන්නේ මේවා? එහෙම තමයි බ්‍රෝ. අපි දැනුම බෙදලා අපේ ඉමේජ් එක බිල්ඩ් අප් කරගන්නවා. මේ ඔයාට මොනවාරි අඩියක් ගහමු. උත්තර FB එකේ ඇති බලපන්. අධික බීමත්කම ඔබට බලපාන්නේ කෙසේද? මෙච්චර ඉක්මනට කොහොමද බල ලියන්නේ ඔබ? ඒක FB එකේ දාලා ඇති බලපන්. මේකට හැලක්ද මම? ලියන හැටි? knowledge bro knowledge. මේ මොනවා එන කන්න යම බොන්න බැරන. යන් දෙල්ල පොඩ්ඩක්. කන්න. පොඩ්ඩට පා. පොඩ්ඩට පා. FB එක බලපන්. ශනික ආහාර ඔබගේ හෙල්ත් එකට බලපාන්නේ කොහොමද? යකෝ මේ වගුකුත් තියෙන වෙච්ච කොහොමද බං ඔබ මෙච්චර මේ මම කතා කරන අනිත් පැත්තට මේක ටයිප් කරලා දානවා. කොහොමද මේ දැනුම හොයාගන්නේ? පොජුට්ටකින් දාන්න ඕන මචං අර මේ මුලින්ම ගිය හඳගමන බොරුවක්ද දැන්ද පළවෙනි එක ඒ ගැන පොඩි කන්ට්‍රෝවර්ෂල් ආටිකල් එකක් මම මේ දාන්න හදන්නේ. මුලින්ම හන්දට ගියේ ඒක බොරුවක් කියනවා නේද? මුලින්ම හන්දට ගියේ බොරුවක්ද පොඩ්ඩට බුචත් ජීවිතේ ඉන්නේ ද ඇලි ටික ලියන්න. හරි දැන් chat GPT එකෙන් හරි ගහලා දැන්ම බෙදෙන එක හොඳ නැද්ද කියපන්. මම Facebook එකේ දැම්ම පෝස්ට් එකක් බලපන්. chat GPT එකෙන් හැලි ලියලා Facebook දාන්න එක හරිද කියලා chat GPT එකෙන්ම ලියපු හැලලක් මම දාලා තියෙනවා.